කොමුඩු කියන්නේ ඉතා රසවත් ගුණවත් පළතුරක්. හැබැයි ඒ රසවත් බව ගුණවත් බව රැඳී තියෙන්නේ නියම ලෙස පැසුණු ඉදුණු ගෙඩියකයි. නමුත් අපි පළතුරු කඩයකට ගිහින් එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගිහින් ගන්න කොමුඩු ගෙඩිය ගෙදර ගිහින් බලනකොට ඉදිලා නැහැ. ඒ කියන්නේ පැහෙන්න ඉස්සර ගෙඩිය කඩලා. ඒ නිසා අද ඔයාලට කියලා දෙන්න යන්නේ හොඳින් පැසුණු ඉදුණු කොමුඩු ගෙඩියක් තෝරාගන්නේ කොහොමද කියලා. අංක 1 වගා පැල්ලම. ඔයාලා දැකලා ඇති කොමුඩු ගෙඩිවල එක පැත්තක ලොකු පැල්ලමක් තියෙනවා. අන්න ඒකට තමයි වගා පැල්ලම කියලා කියන්නේ. මේ විශාලත්වය සහ වර්ණය මත කොමුඩු ගෙඩිය හොඳින් පැසී ඉදුණු එකක්ද යන්න තීරණය කිරීමට පුළුවන්. ඇත්තටම මොකක්ද මේ වගා පැල්ලම කියන්නේ? වගා භූමියේදී පොළව ස්පර්ශ කරගෙන තිබෙන ස්ථානය තමයි වගා පැල්ලම කියන්නේ. ඉතින් වැඩි කාලයක් පොළව ස්පර්ශ කරගෙන තිබේ නම් මේ පැල්ලම විශාලව දිස්විය යුතුයි. පැහිමට පෙර කොමුඩු ගෙඩිය කැඩුවොත් වගා පැල්ලම විශාලව දක්නට නොලැබීමත් කහ වර්ණයේ වෙනුවට සුදු වර්ණයක් දකින්න පුළුවන්. ඒ නිසා ඔබ කොමුඩු ගෙඩියේ පීරීමේදී වගා පැල්ලම පිළිබඳ අවධානය යොමු කරන්න. අංක 2 කොමුඩු ගෙඩියේ නැට්ට. කොමුඩු ගෙඩියේ නැට්ට හොඳින් පරීක්ෂා කිරීම තුළින් අපට හොඳ කොමුඩු ගෙඩියක් තෝරා ගන්න පුළුවන්. කොමුඩු ගෙඩියේ නට්ට කොළ පාටින් දිස්වන්නේ නම් එම ගෙඩිය හොඳින් ඉදිලා නැති එකක් බව සඳහන් කරන්න පුළුවන්. නැට්ටලා දුඹුරු පාටට දිස්වන්නේ නම් එම කොමුඩු ගෙඩිය හොඳින් ඉදුණු එකක්. මොකද හොඳින් ඉදුණු කොමුඩු ගෙඩියක් කියන්නේ නියමිත කාලයේ වගා බිමේ තිබීම නිසා එම නැට්ට ලා දුඹුරු පාට කුඩාවට දිස් වෙනවා. අංක 3 මකුල් දැල් පැල්ලම් වල විශාලත්වය. කොමුඩු ගෙඩිය හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඔබට දර්ශනය වන එකක් තමයි මකුළු පැල්ලම. මකුළු පැල්ලම් ඇතිවන්නේ හොඳින් පරාගණය වූ ගෙඩිවලය. ඉතින් මකුළු දැල් පැල්ලම කොමුඩු ගෙඩිවල තිබේ නම් එය හොඳ රසවත් ගෙඩියක් ලෙස හඳුන්වන්න පුළුවන්. අංක 4 සීනි පැල්ලම් හෙවත් සිරප් පැල්ලම්. කළු තිත් කළු පැල්ලම් විදියට තමයි මේවා කොමුඩු ගෙඩියේ දක්නට ලැබෙන්නේ. ඇත්තටම මෙම සීනි පැල්ලම් දක්නට ලැබෙන්නේ නම් එම කොමුඩු ගෙඩිය හොඳ රසවත් එකක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මොකද කොමුඩු ගෙඩියේ ඇතුලේ ඇති සීනි ප්‍රමාණයෙන් වැඩි කොටසක් පොත්තට කාන්දු වීම තමයි මේ විදිහට නිරීක්ෂණය වන්නේ. ඒ නිසා සීනි පැල්ලම් තියෙන කොමුඩු ගෙඩිය ඉතාමත් රසවත් එකක්. අංක 5 කොමුඩු ගෙඩියේ බර. කොමුඩු ගෙඩියක් ගන්නකොට ලොකුම ගෙඩියක් නොව පොඩිම ගෙඩියක් නොව මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියයි ගත යුත්තේ. කොමුඩු ගෙඩියක් අතට අරගෙන පරීක්ෂා කරන්න. එම ගෙඩියේ ප්‍රමාණයම වඩා වැඩි බරක් දැනෙන්නේ නම් ඇත්තටම එම ගෙඩිය හොඳින් ඉදුණු ගෙඩියක්. මොකද හොඳින් ඉදුණු කොමුඩු ගෙඩියක 90%ක් 92%ක් අඩංගු වන්නේ සීනි හා ජලයයි. අංක 6 කොමුඩු ගෙඩියට තට්ටු කර බැලීම. කොමුඩු ගෙඩිය කන්ට කිට්ටු කර තට්ටු කර බලන්න. එවිට රබානකට තට්ටු කරනකොට එන හඬට සමාන හඬක් දැනෙන්නේ නම් එම කොමුඩු ගෙඩිය හොඳින් ඉදුණු එකක්. ඉතින් ඔබට පැසී ඉදුණු රසවත් කොමුඩු ගෙඩියක් මිලදී ගැනීමට අවශ්‍ය නම් මේ කාරණා පිළිබඳ අවධානය යොමු කර කොමුඩු ගෙඩියක් තෝරා ගන්න.